වසර 2332ක් පැරණි චෛත්‍යයක්. මුළු සමස්ත දඹදිවින්ම ධර්මාශෝක රජතුමා ඉදි කරවන චෛත්‍ය අතරින් සම්පූර්ණම චෛත්‍යයක් තියෙන්නේ සාංචියේ පමණයි. අනිත් හැම තැනකම මහ පොළොවට සමතලාව. මේ රටේ ඉතිහාසය බොහොම කේදෙන ඉතිහාසයක් තියෙන්නේ. එකක් තමයි මොග්ගල් ආක්‍රමණ කාලේ. නාලන්දා විශ්වවිද්‍යාල වගේ තැන්. විසුණු වාසීලා දහස් ගණනින් අමුම්මේ ගිනි කියලා මරණ සමූල ඝාතනය කළා. ඒ වගේ මා බිහිසුණුම අත්‍යවශ්‍යයක් මේ රටේ තියෙනවා. පෞරාණික භාවයත් එක්ක සමහර තැන් වලින් බදාම කොටස් ගැලවිලා ඉල්ල තියෙනවා. හැබැයි පුරා විද්‍යාවෙන් අදටත් සමත් වෙලා නැහැ මේ බදාම යාපෝ කරලා. මේක මොන විදිහේ මිශ්‍රණයක්ද මේකේ තියෙන්නේ කියන එක එයාට තාම හිතා ගන්න බැහැ. ඒ ප්‍රමාණය මේව බහදලා ආපහු මේ ආලේප කළ ප්‍රතිනිර්මාණයක් ප්‍රතිසංස්කරණයක් කිය අය කරනවා. නමුත් ඒක නොකරන්නේ හේතුව බදාම කොටස් හදාගන්න ඉඩ ගන්න නැති නිසා. නිසා තමයි මේ තනින් තන කොටස් වෙන්න තියෙන්නේ. ගර්භේ වම් පැත්තට වෙන්න බලන්න බදාම කොටසක්වත් නැත. කොටසක් හරි මේකේ තියෙන්න බෑ නෑ. නැති හේතුව මෙන්න මේ දිශාවෙන් තමයි පුරා විද්‍යා කැණීම් ඇතුළට කරගෙන යන්නේ. කැණීම් කරනවා කියන්නේ බොහොම හිමින් කරන දෙයක්. සෑහෙන කාලයක් ඒකට ගත වෙනවා. මේ කැණීම් කරන අවස්ථාවේ ගත්ත දුර්ලභම ඡායාරූප තියෙනවා පහළ පුරා විද්‍යා කෞතුකාගාරයේ. විශේෂත්වය තමයි මේ කැණීම් කළාට කිසිම අවස්ථාවක ධාතුන් වහන්සේලා එළියට අරගෙන නැහැ. හානියක් වෙලා මේ විදිහට වෙලා තියෙනවා. ඒ නිසා මේ විනාශවන කොටස් පුරා විද්‍යාවෙන් ඉවත් කරලා අලුතෙන් ගල්කම කියලා මේ කරන ඔසවලා තියලා තියෙනවා. ඒ නිසා තමයි මේ කැටයන් නැත්තේ. කාර්යය වගේම පාරක් කියන කැටයන් කියන්නේ නමුත් මේක හේතුව අසකාරීන නිසා. අශෝක ස්තම්භය ධර්මාශෝක රජතුමා ඉදි කරවන සෑම වේරක් විහාරයක ඉන්ද්‍රකීලයක්සේ ඈතට දෙන්න මේ කුණ ස්තම්භයේ තියෙනවා. මේක හේතුව මේකයි. දැන් අද නම් ඔයත්තන්ට බුදුබණක් අහන්න මාධ්‍යයක් තියෙනවනේ. අතීත ඔය කිසිම මාධ්‍යයක් නෑ. නිසා ධර්මාශෝක රජුරු පාවිච්චි කරන ක්‍රමය තමයි රටවැසියන්ව දැනුවත් කරන්න. බුදුරු ගමක් පාසා හදපු මේ පන්සල් විහෙර විහාර දැන් කොහොමනේ අපේ රටේ සංස්කෘතිය තියෙන්නේ. ඒ ස්ථානවල දෙවෙනි කුළුණු